ටිකක් හිතාගන්න වා එතකොට මේ හරිම තැනකට කියන්නේ මම ඉගෙනගත්ත කෙනෙක් හැටියට ඔයාට අනිවාර්යයෙන්ම මේ අදහසක් ගන්න පුළුවන් මම මේ කියන වචන ටික ඇතුලේ මේ ඇත්තම අවංක අදහස් මම ප්‍රකාශ කරන්නේ මේ දවසක් හැමෝටම අයිකොනික් ආයතනය ගැන පුංචි අදහසක් කියන්නේ මේක අවස්ථාවක් කරගන්නේ. ඉතින් පළවෙනිටම කියන්න ඕන මේක තවත් කෘතිමව සකස් කරපු ඇත්තටම වීඩියෝ එකක් නෙමෙයි මේ කෘතිමව අපි හදන අදහසක් නෙමෙයි මේ ක්ලාස් එකක් ප්‍රොමෝට් කරගන්න. මේක මම ඇත්තටම අධ්‍යාපනය හදාරලා සොන්නයියටතේ අධ්‍යාපනය හදාරලා ඇත්තටම මගේ හිතට දෙනන අවංක අදහසක් මම මේ කියන්නේ. ඉතින් මම සොන්නයියත් පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. හැබැයි Facebook එකේ එයාගේ අර වාහනේ ගෙනාපු ඒ වීඩියෝ ටික දකින්නකොට තමයි මම දැනගත්තේ එහෙම ට්‍රේඩර් කෙනෙක් සම්බන්ධයෙන්. ඉතින් එහෙම කොහොම හරි සම්බන්ධ වෙලා මම අයියත් එක්ක කතා කරාට පස්සේ ඒ වෙනකොට ක්ලාස් කරන්න පටන්ගෙන තිබුණා. නමුත් බැජ් එකක් වගේ තමයි ඒතර ඉවරලා තිබුණේ. ඉතින් කොහොම හරි මේ මට ඊට පස්සේ ඔන්ලයින් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. වෙනකොට මට අදහසක් තිබුණේ නැහැ අයිය වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින්දි කියන්න ඕන මේ දැන් මම සාමාන්‍යයෙන් ඉතින්දී අයියා කියලා කියන්නේ යාම කියපු නිසා මේ මම අතරම නැත්තම් මට මේ විෂය සම්බන්ධයෙන් මගේ ගුරුවරයා එයා. ඊට පස්සේ කොහොම හරි ඔන්ලයින් එකකට සම්බන්ධ වුණා. එක මාස කිහිපයක් වැඩ කරා. නමුත් මට තිබුණ ටිකක් රාජකාරීත් එක්ක මම ඇත්තටම වෘත්තීය ගුරුවරයෙක්. ඉතින් ඒ වැඩත් එක්ක මට ඇත්තටම මේක හරියටම මේ කියන දේ ග්‍රහණය කරගන්න බැරි වුණා. ඒක ඇත්තටම මගේ වැරද්ද බව මම හොඳ ආකාරවම දන්නවා. මොකද කියන්නේ එකක් මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට දෙන වැඩ එකක්වත් හරියට කරගන්න බැරි වුණා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මට මේක කොයි වෙලාවක හරි තේරෙවි කියලා. නමුත් ඔන්ලයින් එක හරහා මට ඒක ඇත්තටම සාර්ථක කරගන්න බැරි වුණා. ඒකට ඉතින් මගේ හේතු තමයි වැඩිපුරම බලපෑවේ. ඉතින් කොහොම හරි සෙෂන් ගණනාවක් ඉවර වෙලා මම රෙකෝඩින් උත් බැලුවා. ඒත් මට සාර්ථකුනේ නැහැ. ඉතින් මම දැනගෙන හිටියා මගේ ෆෝල්ට් එකක් කියලා. ඉතින් මම කොහොම හරි නැවත මේක මට යම්කිසි නිදහසක් ලැබෙන තුරු ඉවසීමෙන් බලාගෙන හිටියා අයියට නැවත කතා කරන්න. ඉතින් ඊට පස්සේ කතා කරාට පස්සේ මට ෆිසිකල් එකකට සම්බන්ධ වෙන්න ලොකු අවස්ථාවක් ඒ වෙලාවේ හම්බුණා. ඉතින් මම මේ අදහස දක්වන්නේ විශේෂයෙන් ඔන්ලයින් කරන අයට මේකෙන් ඍණාත්මක අදහසක් ගන්න එපා. මේ ඔන්ලයින් වලින් කරගන්න බෑ කියලා. ඒක කෙනාට ඔලුවට සෙට් වෙන විදිය වෙනස්. ඉතින් තමන් ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මේක ඔන්ලයින් තමන්ට සුදුසු වාතාවරණයක් තියෙනවද නැත්නම් තමන් ඇත්තටම මේක ෆිසිකල් එකකට සම්බන්ධ වෙලා කරගන්න ඕනද? ඒක එක කෙනා මත තීරණය වෙනවා. ඉතින් මට හරියට ඇත්තටම මේ ඔන්ලයින් එක සාර්ථකුනේ නැහැ. මට ෆිසිකල් පන්තියට සම්බන්ධ වීම තමයි මගේ මේ තාක් මම මේ ගත්ත දැනුමට කියන්නේ දැනුම ලබා ගැනීමට හේතුවක් වුණේ. ඉතින් ওই විදිහට තමයි මගේ කතාව මේ විකාශය වෙන්නේ. ඉතින් මේ ඔන්ලයින් එකේ පස්සේ ෆිසිකල් එකට සම්බන්ධ වීමත් එක්ක ඇත්තටම පළවෙනි දවසේ ඉඳලා මම අයියත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්ත ෆිසිකල් එකේ පටන් ගත්ත දවසේ ඉඳලා ඇත්තටම මම හිතන්නේ මම ගුරුවරයෙක් වුණත් ඒක ඇත්තටම කියන්න ඕන මම මේකට ඒතර ශිෂ්‍යයෙක්. ඉතින් මේ විෂයට අලුත් කෙනෙක්. ඉතින් අයියත් එක්ක පැහැදිලිව කියලා තිබුණා මම දන්නවා. ඉතින් මේකෙදි නමුත් මට මේ මුල් දවස් කිහිපය ඒ තරම් සුබදායී වුණේ නැහැ. ඉතින් ඒ ටිකේදී සෑහෙන්න බැනුම් ඇහුවා. මම ප්‍රශ්න අහන්න සමහර ඒ ප්‍රශ්න දැන් මට තේරෙනවා මෝඩ ප්‍රශ්න විදියට. නමුත් ඒ කාලේට මට ඒවා මහා ලොකු ප්‍රශ්න වුණා. ඉතින් හැබැයි මෙන්න මේ කියන ටික මම මේ දැන් කියන ටික තමයි ළමයෙකුට වැදගත්ම කොටස කියලා මම දකින්නේ. අර පහුගිය කාරණාවන් ටික යම් දැන ගැනීමක් පිණිස කිව්වේ මේ දැන් කියන කාරණා ටික තමයි මේ මුලදී ඕනම ළමයෙකුට මේ විෂය අලුත් නිසා මේක තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම දැඩි අපහසු කාර්යයක් වෙනවා. ඒක පළවෙනිටම හිතට දාගන්න. එතකොට මේක අපි අර සාමාන්‍ය නිකන් ඉරි කෑලි ටිකක් අඳිනවා නිකන් ප්‍රස්තාරයක් ප්‍රශ්න වලට උත්තර හොයනවා වගේ එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම. මේක සෑහෙන බැරෑරුම් විෂයක්. අපිට ඒක අර අපි සැහැල්ලුවෙන් දකිනකොට අපිට ඒක බැරෑරුම්කම තේරෙන්නේ නැති නිසා අපි ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින්
එහෙම Tamanට අතිශය වුමනාවක් ඇති කරගෙන මේක කරගන්න ඕන කියන තැනට ආවට පස්සේ ඊට පස්සේ කසුන් අයත් එක්ක මේක සම්බන්ධ වෙලා කරන් යද්දි ඔයාට අනිවාර්යෙන් අයගෙන් බැනුම් අහන්න වෙනවා. මොකද ඒ කියන්නේ මේ ඒක බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රතිඵලයක්. මොකද ඔයාගේ ප්‍රශ්න ටික අහන්න ඕන. අහලා ඒක දැනගන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්න අහනේ තමයි ඒව සමහරට මෝඩ ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඒ කාලෙට ඒක ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් ඒ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම අහලා තමන්ට තියෙන ඒ සැක දුරු කරගෙන තියරි හරියට ඔළුවේ ක්ලියර් වුණාට පස්සේ ඒ අර බැනුම් අහපුවා ඒ ඔක්කොම කරපුවාට ඒතර ප්‍රතිඵලයක් තියෙන හින්දා ඒ ගැන ආයිත් හිතන්න කාරණාවක් නැහැ. එතකොට මේ එහෙම තමන්ට තේරුණාට පස්සේ මේක කරන්න ඇති වෙන ආසාව කොච්චරද කිව්වොත් ඉතින් දැන් මම වලස් මුල්ලේ ඉඳලා කිරිඳිවට එනවා කියන්නේ සාමාන්‍යයෙන් පැය 4ක 5ක ටිකක් දුෂ්කර ගමනක්. ඒ ගමන මම අකණ්ඩව එක දවසක්වත් නැතුව එන්න මට හේතුවක් වුණේ මට අර මුලදී මම අර ඒ ගත කරපු දුෂ්කර කාලය සාර්ථක කරගත්ත නිසා. ඉතින් ඕනම ළමයෙකුට පළවෙනියට මේ විෂයට ආවට පස්සේ දැනෙන දේ තමයි මේක අතහරින්න කියන හැඟීම අනිවාර්යෙන් වෙනවා. ඒක වළක්වන්න බෑ. ඕනම ළමයෙකුට හිතේ මේක කොහොම කරගන්නද අපි මේ වැඩ ටිකත් එක්ක. නමුත් ඒකේ එල්ලිලා ඉඳලා මේ ප්‍රශ්න ටික निराකරණීය වුණාම ඊට පස්සේ අර ඔළුව සෙටල් වෙනවා. අන්න ඒ තැනදී ඔයාට වැඩ කරන්න ඒත් ඉතින් මේකේ ප්‍රශ්නවල ඉවරයක් මම හිතන්නේ ලේසියෙන් ඉවර වෙන එකක් නැහැ. අදටත් මට තියෙන ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වෙනකොට මම අර පළවෙනි දවසේ හිටියට වඩා දැන් 100 ගුණයක විතර වර්ධනයක් තියෙනවා. ඉතින් ඒකට ඉතින් ප්‍රධාන වශයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන කසුන් අයියට. එයාගේ දකින්න මම සුවිශේෂී මමත් ගුරුවරයෙක්. ඒතර මගේ විෂය උගන්වද්දී මම ළමයෙකුට මගේ තියරි කොටස කියලා දෙනකොට මට දැන් තියෙන හැඟීම සහ කසුන් අය මේ ගුරුවරයෙක් විදිහට වැඩ කරන විදිය මාරයි. ඒක ඒ කියන්නේ අතහරින්නේ ඒක වචනින් බනිනවා තමයි. නමුත් ඒක ඒ බැනීම ඇතුලේ තියෙන්නේ ශිෂ්‍යව ගොඩ ගැනීමේ අදහසක් මිසක් නැතුව මේ යාව අපහසුතාවයට පත් කරන එකක් නෙමෙයි. දැන් මම ගුරුවරයෙක් කියලා මම මෙතන පොරක් කියලා හිතාගෙන හිටියොත් මට මේක කොහොමවත් ඉගෙන ගන්න බෑ. මුල් දවසේම අයියා කියනවා මේක ඔයාගේ පොසිෂන් එක මට වැඩ වැදගත් නෑ. මම ඕන මට්ටමේ කෙනෙකුට සලකන එක විදියට ඒක හරි. ඒක තමයි විෂයක් දෙන්න තියෙන නියම ක්‍රමේ. ඒ හින්දා ඕනම කෙනෙක් ඒ කියන්නේ මොන වෘත්තියක නිරණ කෙනෙක් වුණත් මේ කියන වැඩ ටික ඇතුලේ හරියට එයාගේ ඒ දෙන උපදේශ පිළිපැදලා කරන්නම ඕන. ඉතින් එයාගේ අර මං කියාගෙන ආවේ දකින්න විශේෂම ලක්ෂණය තමයි ළමේ අතහරින්න නැති ගුණය. ඉතින් එයා ඒවට උදාහරණ අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඒව කතා කරද්දී මට පුදුම හිතෙලා තියෙනවා ඇයි මේ මිනිස්සයා මේ තරම් මේක කැපවීමෙන් මේක කරන්නේ? එහෙම කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම දන්නේ ඒක එයා මේක විෂය අතිශය සාර්ථක වෙච්ච කෙනෙක් නිසා එයාගේ අර හිතේ සතුට නිසා මේක එහෙම කරනවා ඇති. නැත්නම් සාමාන්‍ය අපිට ගුරු වෘත්තියක් විදිහට කරන කෙනෙකුට ඒක එහෙම කරන්න බෑ. ඇත්තට මේක දකින සුවිශේෂීම ලක්ෂණයක්. ඉතින් අනිත් එක මේ කසුන් අයියා දකින මාරම ක්වොලිටි එක තමයි එයා ඇත්තටම මේ විෂය සම්බන්ධයෙන් ඇත්තටම හරියටම දන්න කෙනෙක්, ප්‍රවීණෙක්. එයාගෙන් අර ප්‍රශ්නවලදී යා ඇඹරෙන්නේ නැහැ, පැකිලෙන්නේ නැහැ. යාට උත්තරයක් තියෙනවා. ඇත්තට ඒ විෂය දැකපු කෙනෙක්ට විතරයි ඒක එහෙම අනිවාර්යෙන් පැහැදිලි අදහසක් තියෙන්නේ මේ ශිෂ්‍යයෙක් අහන ප්‍රශ්නයකට. ඉතින් ගුරුවරයාට ප්‍රශ්න තියෙද්දී ඒක ශිෂ්‍යයාට හරියට ඒ තියරිය කිසිසේත්ම යන්නේ නැහැ. ඒක මම හොදාකාරවම දන්නවා. අපි දන්නේ නැති දෙයක් අපි තව කෙනෙක්ට කියලා දෙන්න ගියාම අපි ඒක කෘතිමව තමයි මේ රග්ගාලයෙන් පැනලා යන්න හදන මිසක් ඒක එහෙම හරියටම ශිෂ්‍යයාට යනවායි කියන එක කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක කරලා අත්දැකීම් ලැබලා අර වෘත්තීය මට්ටමට මේක ගැලපෙන්න ඇවිල්ලා සහ මේක විෂයක් උගන්වන මට්ටමට යා දේවල් ඔක්කොම හදාගෙන ඒ කියන්නේ නෝට් එකක් දෙන්න මේ හැමදේම යා මාර ක්වොලිටියක් හදාගෙන තියෙනවා. ඉතින් ඒක ඇතුලේ මේක ඉගෙන ගන්න එන්න බලාපොරොත්තුෙන් ඉන්න ළමයි ටිකක් හිතාගන්න වා එතකොට මේ හරිම තැනකට කියන්නේ මම ඉගෙනගත්ත කෙනෙක් හැටියට ඔයාට අනිවාර්යයෙන්ම මේ අදහසක් ගන්න පුළුවන්. මම මේ කියන වචන ටික ඇතුලේ මේ ඇත්තම අවංක අදහස් මම ප්‍රකාශ කරන්නේ මේක වීඩියෝ එකක් කරන්නවත් එහෙම නිසා නෙමෙයි. අවංකවම මේ ඉන්න ළමයෙකුට මේක මම හිතනවා මොටිවේෂන් එකක් වෙයි කියලා. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ තැනට එන්න ආවොත් ඔයාට අනිවාර්යයෙන් මේ වැඩි කරගන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න
හසුන් අය කොච්චර වැඩෙක් වුණත් කොච්චර දක්ෂ ලෙස මේක කියලා දුන්නා ඔයා ඒක දෙන වැඩ ටික කරන්නේ නැතුව මේක එයා දෙවියෙක් විදියට යාගේ වචනින්ම කියනවා නම් දෙවියෙක් විදියට ඇදහිව්වත් පාට එක පිළිහිටන්නේ නැහැ. ඉතින් මේක වැඩ කිරීම කියන එක ඒක එන ශිෂ්‍යයාගේ කාර්යය ඒක කරන පිළිවෙලයක් කියනවා. ඉතින් ඒක අනුගමනය කරන්න යාට කරන එක තමයි තියෙන්නේ. ඉතින් එයා නිශ්චිත වැඩ පිළිවෙලක් දෙනවා අපිට. ඒ කියන්නේ අනාථ කරන්නේ නැහැ මේ අරක කරන්න මේක කරන්න කියලා මේව කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මෙතන හරියම දෙනවා. මොකද තව එහෙම කියන එක හේතුවක් තමයි මම මීට කලින් මේ විදිහටම එහෙම ආයතන කීපයකම උත්සාහ කළා තිනවා පාඨමාලාවන් කරන්න. නමුත් ඒ එකක්වත් මට සාර්ථක වෙලා නැහැ. ඉතින් ඒ දේවලුත් මගේ අත්දැකීම් ගොඩේ තියෙනවා. ඉතින් මේක මට හරිම තැනක් මේ මාස කීපයේ ෆිසිකල් එකක් තුල මම ගොඩක් මගේ හිතට දැනෙන විදිහට සාර්ථකයි. නමුත් මටත් තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සහ මම තව දුරටත් ඉදිරියට මේක සාර්ථක කරගන්න බලනවා. ඉතින් මේ අලුතෙන් එකතු වෙන ළමයි එන්න ඉක්මනට ඔයාලට තියෙන අවස්ථාව අතහැර ගන්න එපා. මේක ඔයාලට ලැබෙන අන්තිම chance එක වෙන්න පුළුවන්. සමහරට අයියා කියලා තියෙනවා අවුරුදු දෙකකදී වගේ මේ කෝස් එක කියන්නේ සාමාන්‍ය ආයතනින් අයින් වෙනවා කියලා. ඉතින් එහෙම වුණොත් ඔයා හරි වටින chance එකක් මිස් කරගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා මේ ඒක අනිවාර්යෙන් මිස් කරගන්න නැතුව ඉස්සරහට එන්න ළමෙක් හැකි ඉක්මනට යාගේ ඔන්ලයින් හරි ෆිසිකල් හරි සම්බන්ධ වෙලා Tamanට සුදුසු විදියකට ඒක ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් හැමෝටම බොහොම සුබ